සාදරයෙන් පිළිගන්නවා නිමානවර්ස් YouTube නාලිකාව එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම. මුලින්ම මතක් කරන්න ඕනේ තාමත් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම bell icon එක උඩ click කරන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් යමු අපි අද කතාව කියවන්න. ටෝමේ උස්සන් ආව එකීව අරගෙන ආව දිහාටම ගිහින් දාපන් ලොකු පුතේ. මං නරක ගෑණි කරගන්න එපා. අම්මේ කෑ ගහන්න එපානේ නිලුට ඇහෙයි. ඇහෙන්න තමා උඹට කියන්නේ මම. තෝ මොකටද ඕකේ වරගෙන මේ හතර මායිමට ආවයා? උඹ වගේ ගුණෙක් ඇත්තමයි. අනේ අම්මේ කෑ ගහන්න එපානේ. මං කියන දේ අහන්නකෝ. මේ ලොකු පුතේ උඹ කියන දේ අහන්න තිබුණා. ඕකේ උඹව දාලා වෙන එකෙක් එක ගියේ කී නෝනනම්. උඹ ළමයි දෙන්නෙක් තුන් දෙනෙක් එක්ක ඉන්න ගියක් උස්සන් ආවත් මට කමක් නැහැ. හැබැයි ඕකිට මේ ගෙදර ඉන්න බෑ. එච්චරයි. අනුලා කෑමොර දුන්නේ තමන්ගේ ලොකු පුතා වුණ මතීෂට. මේ හැමදේම පිටිපස්සේ තිබුණ කතාව නිසා මතීෂ දන්නවා අම්මගේ තරහ සාධාරණයි කියලා. හැබැයි සිද්ධ වුණ හැම දෙයකටම නිලු වැරදිකාරියක් නොවන වගත් මතීෂ තේරුම් අරගෙන හිටියේ. අම්මේ මේ අහන්නකෝ. අම්මා දන්නවා මම නිලුට කොච්චර ආදරේද කියලා. මට අම්මට රිද්දන්න ඕනේ නෑ. ඒත් අම්මේ නිලු ඉන්නේ ගොඩක් අසරණ වෙලා මේ වෙලාවේ. මේ අහපල් ලොකු පුතේ උඹ මගේ දරුවා. උඹයි නංගී කියන්නේ මගේ ඇස් දෙක වගේ. තාත්තත් නැතුව උඹලා දෙන්නව මම හැදුවේ. මන් දන්නවා අම්මේ. අම්මට මං කොච්චර ආදරේද. අම්මේ දරුවා ලැබෙනකන් විතරක් එයාට මෙහෙ ඉන්න දෙන්න අම්මේ. තරහෙන් කෑ ගහන අනුලගෙන් මතීෂ වැඳලා හැම ඉල්ලුවා. මන්ද ඇයව තනි කරන්න තියා මොහොතකට ඇයව තවත් අසරණ කරන්න හිත හදාගන්න මතීෂට පුළුවන් උනේ නෑ. හරි ලොකු පුතේ මං ඉවසන්නම්. මොකද ඒකේ අමනුස්ස දරුවෙක් වගේ වැඩ කරාට මට අමනුස්සයෙක් වගේ වැඩ කරන්න බෑ. ආන්න ඒකයි. හැබැයි දරුවා ලැබුණු ගමන් ඕකිව එක විනාඩියක් මේ ගේ ඇතුලේ තියාගන්න බෑ. හරි අම්මේ මගේ හොඳ අම්මා. කියමින් මතීෂ ඔහුගේ මවව තුරුල් කරගත්තා. වසර දෙකකට පෙර නිලු කියන්නේ කාලයක් මතීෂ පණ වගේ ආදරය කරපු යුවතියට. ඒත් ඒ ආදර කතාව දෙදරා ගියේ මහා අවාසනාවන්ත විදියකට. මොකද නිලු කියන්නේ පොසත් පවුලක එකම කෙල්ල. මේ නිසා මතීෂට අයව විවාහ කර දෙන්න නිලුගේ දෙමව්පියන් අකමැති වුණා. අම්මේ අනේ මට මතීෂව අමතක කරන්න බෑ අම්මේ. අනේ මට වෙන කෙනෙක් බඳින්න බෑ. මේ නිලු අපිට ලැජ්ජ කරන්නද හදන්නේ හිඟන්නෙක් එක ගිහින් ආ? මතීෂ කියන්නේ හිඟන්නෙක් නෙමේ අම්මේ. පොළවේ පය ගහලා ඉන්න මිනිස්සෙක්. මට අකලංකව කසාද බඳින්න බෑ. මේ දුව ඔයා හදන්නේ තාත්තිගේ තරහ අවුස්සන්න දා විකාරද ඔයාට. වහාම ඔයා අකලංකව බඳින්න ලෑස්ති වෙන්න. එච්චරයි. අනේ අම්මේ කියමින් නිලු ඉකි ගසන්නට උනේ ප්‍රථම ප්‍රේමය වූ මතීෂව අත්හරින්නට හිතන්නවත් ඇයට පුළුවන්කමක් නැති නිසාවෙන්. නිලු කොච්චර ඇඬුවත් එයාගේ අම්මටවත් තාත්තටවත් නිලුගේ ආදරය ගැන තේරුම් ගන්න බැරි වුණා. එයාලා සල්ලි ගැන විතරයි කල්පනා කළේ. දේපල, ව්‍යාපාර හිමි අකලංක ගැන ඔවුන්ට තිබුණේ අසීමිත විශ්වාසයක්. ඔයා මේ ගෙදර සැපට හැදුනේ දුව. ඔයාට ඕනේ දුකක් විඳින්නද? අඩු ගානේ ඔයාගේ මාසේ වියදමවත් ඔය මිනිහට බලන්න පුළුවන්ද? දිගින් දිගටම නිලුගේ අම්මා ඇයව මතීෂගෙන් වෙන් කරන්න කතා කරද්දි නිලු නිරුත්තර වුණේ ඇයත් සමග තව දුරටත් කතා කරලා පළක් නැමැති හේයින්. දින සති ගත වෙද්දි අකලංක සහ නිලුගේ විවාහයට කටයුතු සූදානම් වෙන්න පටන් ගත්තා. ඒත් නිලුට අවශ්‍ය වුණේ මතීෂගේ පතිනිය වෙන්න විතරයි. මේ නිසාම නිලු මතීෂ මුණ ගැහෙන්න පිටත් වෙලා ගියා. මතීෂ මම මොකද්ද රත්තරන් කරන්නේ? අම්මලා යාළගේ තීරණය වෙනස් කරන්න කැමති නෑ. මන් දන්නවා නිලු මට හරියට රස්සාවක් නෑ. කොච්චර ජොබ් වලට දැම්මට එකක්වත් සෙට් උනේ නෑ. මට අම්මලත් ඕනේ. ඔයාවත් ඕනේ. අනේ මම මාර අසරණයි රත්තරන්. මාව එක්ක යන්න මතීෂ. මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ. ඔයාගේ අම්මලා වැරදි නෑ නිලු. මට බයයි ඔයාව අරන් ගිහින් ඔයාට දුක් විඳින්න වෙයි කියලා. ඔයා මොකද මතීෂ කියන්න හදන්නේ? මැනික ඔයා අකලංකව බඳින්න. මොකක්? ඔයා මට ආදරය කළේ බොරුවටද මතීෂ? ඔයා කොහොමද මට වෙන කෙනෙක්ව බඳින්න කියලා හිත හදාගන්නේ?
අහන්න මගේ මැනික. ඔයාට ආදරේ නිසා තමයි ඔයාට අකලංකව බඳින්න කියන්නේ. හරියට රස්සාවක්වත් නැති මාව බැඳලා දුක් විඳින්න ඕනේ නෑ. ඔයා කා ගාව හරි සතුටින් ඉන්නවා නම් ඒ තරම් සතුටක් මට තවත් නෑ මැනික. අනේ දෙයියනේ මතීෂ මං කොහොමද වෙන පිරිමියෙක්ට ලං වෙන්නේ ආදරය කරන්නේ. අනේ මට ඒක කරන්න බෑ. නිලුව තුරුල් කරගෙන බැහැගෙන යන ඉර දිහා බලාගෙන උන්න මතීෂ ගොඩක් වේදනාවෙන් නිලුට සමු දීලා යන්න යනවා. අවසානයේ මතීෂගෙන් වෙන් වුණ නිලු අකලංකව කසාද බඳින්නේ දෙමාපියන්ගේ අවශ්‍යතාවයට. නිලුව අහිමි කරගෙන මතීෂ ජීවත් වුණේත් හරියට හුස්ම වැටෙන මල කඳක් ගානට. මේ විඳින දුක වේදනාව මතීෂගේ මව වූ අනුලාත් නොසෑහෙන්න ලොකු වේදනාවකින් තමයි කාලය ගත කළේ. පුරුදු විදියටම අකලංක ඔහුගේ තවත් පෙම්වතියක් සමගින් නිවසට ආවා. මෙයාද මේ නිලු කියන්නේ? අපෝ මහ ගොඩේ වයිෆ් කෙනෙක්නේ ඔයාට ඉන්නේ බබා. අයියෝ මේ ටීනා ඔය ගෑණි දිහා බල බල කියවන්න තාවේ දැන් නෑ ඉතින් දැක්කහම හිතුණ දේ කීවේ බබා. නිලු මොනාද ඉව්වේ අද? චිකන් හදලා පරිප්පුයි ගොටුකොළ සම්බෝලයි. ඊයා අනේ අපි පීසා ඕඩර් කරමුද? මට නම් බෑ ඕවා කන්න. හරි ඕඩර් කරමු. තමුසෙටත් හරි අමන්දයක් උයන්න බෑනේ ඇත්තමයි. අකලංක පුළුවන් දේ තමයි බලලා ඉව්වේ. ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ලා කන කෑම මන් දන්නේ නෑනේ. ඔයාලා කැමැත්තක් බලලා කරන්න. මං යනවා. ආවේගයෙන් එහෙම කියපු නිලු මිදුලට බැස්සේ මෙතනින් එහාට වෙන දේවල් ඇස්කන් ඇරගෙන අහන් ඉන්න බැරි හින්දා. අකලංකව කසාද බැඳපු නිලු දෙමහල් නිවසක කාලය ගත කළේ තනිවම. නිලුගේ ජීවිතේ කිසිම සතුටක් සැනසීමක් තිබුණේ නෑ. අම්මලා වගේම මතීෂ බලාපොරොත්තු වුණාට වඩා නිලුගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම කන පිට හැරිලා ගියා. අකලංක කියන්නේ සල්ලාල පිරිමියෙක්. සල්ලි වලින් එක ගැහැණුන්ගේ පහස සොයාගෙන ගිය පිරිමියෙක්. ලෝකෙට හොඳ මූණ පෙන්නගෙන ඉන්න අකලංක ගත කළේ දෙපිඩි ජීවිතයක්. නිලු ඉද්දිත් ගෙදරට එක ගැහැණු අරගෙන එන එක අකලංකගේ පුරුද්දක් වුණා. විවාහ වුණ මුල් කාලෙදි නම් ඇයට මේ ගැන තිබුණේ ලොකු වේදනාවක්. ඉතින් ඇය තමන්ගේ මවට මේ ගැන කිව්වත් ඇය දැරුවේ වෙනස්ම මතයක්. ගැහැණියක් සියල්ල ඉවසා දරාගෙන ජීවත් විය යුතු බව ඇය තම දියණියට තරයේම කියා සිටියා. අම්මේ මං කොහොමද මේවා ඉවසන් බලන් ඉන්නේ? දරුවෝ ගෑනු අපි ඉපදෙන්නෙම දුක් විඳින්න. කොහෙද අම්මේ එහෙම කියලා තියෙන්නේ? මට මේ ගෙදර ඉන්න බෑ අම්මේ. ඔක්කොමත් හරි මං කොහොමද මගේ ඉස්සරහම වෙන ගෑනු අරන් එනවා බලන් ඉන්නේ. ඔයා අකලංක එක්ක කතා කරලා බලන්න. එයාව හදාගන්න බලන්න. මොනව කතා කරන්නද අම්මේ? ඩිවෝස් වෙන්නද? ගෙදර එන්නද? මම මොකද්ද කරන්නේ? අම්මෝ මේ විකාර නම් කරන්න ලෑස්ති වෙන්න එපා නිලු. මොන විලි ලැජ්ජාවක්ද ඒක? අපේ පරම්පරාවේ කිසිම කෙනෙක් ඩිවෝස් වුණේ නෑ. ඉවසන් ඉන්න. තමන්ගේ අම්මගේ තීරණයත් හිතක් පපුවක් නැති එකක් වෙද්දි නිලු නිහඬ වුණා. සියලු දුක් වේදනා තනිව උහුලගෙන ජීවත් වෙන්න නිලු තීරණය කළා. ආයෙත් වර්තමානයට කතාවේ. නිලු මතීෂ අම්මා බනිනව නේද ඔයාට? දැන් ඒ ගැන හිතන්න ඕනේ නෑ නිලු. සතුටින් ඉන්න ඔයා. බඩේ ඉන්න දරුවෝ පැටියා ගැන හිතන්න. ඔයා දුක් වුණොත් ඒක යටත් බලපානවා. හැයි මතීෂ මට මෙහෙම වුනේ. අම්මා සාධාරණයි මතීෂ. ඔයාව අත්හැරියා මං. අකලංකව කසාද බැන්දා. අහන්න නිලු. ඔයා ඒ තීරණේ ගත්තේ තනියම නෙමේ. මමත් ඒ දේ කරන්න කිව්වා. දැන් අපි ඉස්සරහ දේවල් ගැන හිතමු. දුකින් ඉන්න එපා නිලු. ඔයා වෙනුවෙන් මං හැමදාම ඉන්නවා. මට ඉස්සර ඔයාව බලා ගන්න තරම් කිසිම වත්කමක් තිබුණේ නෑ. ඒත් දැන් ඔයා වෙනුවෙන් මට කරන්න බැරි දෙයක් නෑ. මට තේරෙන්නේ නෑ මතීෂ. මං ඔයාට කතා කළේ මට වෙන කරගන්න දෙයක් නැති නිසා. මිල මුදල් නොතිබ්බ මතීෂ තමන්ගේම ව්‍යාපාරයක් පොඩියට ආරම්භ කරන්නේ නිලුගේ සමුගැනීමෙන් පස්සේ. නොහිතපු විදියට ඒ හැමදේම සාර්ථක වුණත් නිලු නැති අඩුව පුරව ගන්න ඔහුට බැරි වුණා. මැනික මට උනේ මොකද්ද කියලා දැනගන්න ඕනේ නෑ. ඒත් ඔයාගේ හිත නිදහස් කරගන්න ඔයා කියන හැමදේම මට අහගෙන ඉන්න පුළුවන්.
කියපු මතීෂ ඇයව තමන්ගේ පපුවට තුරුල් කරගත්තා. නීතියෙන් වෙන පිරිමියෙක්ට අයිති වුණත් මේ තමන් කාලයක් පණමින් රැකි යුවතිය නේද කියලා ඔහුට හිතුණා. එදා මහ ජරා දවසක් මතීෂ. ගෑනු එක්ක සම්බන්ධතා ගෙව්ව අකලංක එක්ක මගේ තිබුණේ ලෝකෙට පෙන බැඳීමක් විතරයි. ඒත් එක දවසක් අකලංක බීලා ගෙදර ආවා. අකලංක ඔයා හොඳටම බීලා. බීලා තමයි යකෝ ඉන්න මම කොමේ වරින්. අනේ අකලංක ප්ලීස් මට ඉන්න දෙන්න. ඉන්න දෙන්න කියන්නේ මොකද උඹ මගේ කසාද ගෑණි. කසාද ගෑණි තමයි අකලංක. ඒත් ඔයාට ගෑනු කීයක් ඉන්නවද මට පාඩුවේ ඉන්න දෙන්න. කෝ අහකට වෙන්න මට යන්න. පරට්ටි තොගේ කට වැඩි. එහෙම කියපු අකලංක ඇයට කනේ පාරක් එල්ල කළා. ඌයි අනේ රිදුනද උඹට? හිටපන් අද මං ඔබට මේ අකලංක කවුද කියලා පෙන්නන්න. අනේ එපා. නිලු කොච්චර විරුද්ධ වුණත් එදා අකලංක බලෙන්ම වගේ නිලු එක්ක යහන් ගත වුණා. බීමත්ව පිස්සුවෙක් වගේ හැසිරුණ අකලංක නිසා ඇය කවදාවත්ම අත් නොවිඳි කූර කාම ආශාවන්ට යටත් වුණා. අනේ මට රිදෙනවා අකලංක ඌයි. කට ඉවසන් හිටපන් උඹව බැන්දේ බබා වගේ තියාගන්න නෙමේනේ. නිලු කොතරම් විරුද්ධ වුණත් අකලංක තමන්ගේ ආශාවන් සංසිඳෙන තුරු ඇයට වත දුන්නා. එදා ඒ දෙයින් පස්සේ ආයෙත් අකලංක ජීවත් වුණේ පරණ විදියටමයි. එක ගෑනු අරන් ගෙදරට ආවා. මං උන්ට උයලා කන්න දුන්නා. පුදුම දුකක් වේදනාවක් මං ගෙව්වා. ඔයාව මතක් නොවුන තප්පරයක් නෑ. ඇයි මතීෂ මට ඔයාගේ ජීවිතෙන් යන්න කිව්වේ? හිඟා කන්න හරි මාව ඔයා ළඟින් තියාගන්න තිබ්බා නේද ඔයාට? අනේ නිලු මට සමා වෙන්න. මං ඔයාට අදටත් ගොඩක් ආදරෙයි. අම්මා මට බඳින්න කිව්වත් ඔයාගේ මතකේ එක්ක මං ජීවත් වුණේ. ඇති මැනික ඔයා අඬන්න එපා. ඔය නපුරු අතීතය අමතක කරමු අපි. බෑ මතීෂ අහන්න. මගේ හිත මට නිදහස් කරගන්න ඕනේ. මම ඔය විදියට කාලේ ගෙව්වා. අකලංකගේ අම්මා තාත්තා පවා මේ හැමදේම දැනගෙන නිහඬව හිටියේ. අන්තිමට අසරණ වෙලා හිටපු මං තවත් අසරණුනේ මං ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තට පස්සේ. අකලංක මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න පුළුවන්ද? කියනවා. අකලංක මං ප්‍රෙග්නන්ට්. what? තමුසෙට පිස්සුදෝයි මට ළමයි ඕනේ නෑ. මට මගේ ආතල්ලගේ ලයිෆ් එක ගෙනියන්න ඕනේ. මොනවද ඔයා මේ කියන්නේ අකලංක? කියන්න ඕනේ දේ ඔය මගුල අයින් කරගන්න ඕනේ. මං දන්න තැනක් තියෙනවා. ෂිට් ඔළුවත් එක්ක කෑවනේ උඹත් ඇවිත්. අකලංක මේ බපෙක්. ඒ ඔයාගේ මගේ පපා. එයා ඉපදෙන්නත් කලින් ඔයා හදන්නේ මරලා දාන්නද? තෝ මොකද්ද කියන්නේ මට ඕන ඇති බපෙක් නෑ. අකලංක මම මැරුණත් මගේ බඩේ ඉන්න පැටියව මම මරන්නේ නෑ. පරට්ටිතෝ ආයි ගහන්න එපා අකලංක. ලෑස්තියන් හෙට මෝක අයින් කරන්න යන්න. මට බෑ. බැයි නම් බැහැපිය මේ ගෙයින් එළියට. ඒ විදියට තිරිසනෙක් වගේ අකලංක හැසිරුණේ මතීෂ. මහා රෑ මාව ඇදගෙන ඇවිත් ගෙදරින් එළියට දැම්මේ. ඌ පිරිමියෙක් නෙමේ ඌ මහ බල්ලෙක්. හොව් මහ ජරා මිනිහෙක්. මම මගේ අම්මට කතා කරා. ඒත් මගේ අම්මා මට ආයෙත් අකලංක ගාවටම යන්න කිව්වා. එයාගේ ගෙදරට එන්න එපා කිව්වා. ඉතින් මට තිබ්බ එකම පිළිසරණ ඔයා මතීෂ. මං දැන් ඉන්නවනේ මැනික හැමදේම අමතක කරන්න. එහෙම අමතක වෙන්නේ නෑ. මට පිහිට වුණාට ගොඩක් පිං ඔයාට මතීෂ. මට ටික කාලයක් මෙහෙම ඉන්න දෙන්න. ජීවිතේ අලුතෙන් හිතන්න ඕනේ. මගේ දරුවගේ ජීවිතේ ලස්සන කරන්න ඕනේ. අකලංක වගේ නරම තාත්තෙක් මගේ දරුවට එපා. ඒ නිසා යාගෙන් ඩිවෝස් වෙන්න ඕනේ. අපි ඩිවෝස් එක ෆයිල් කරමු. මගේ යාළුවෙක් ඉන්නවා. හා මතීෂ. අහන්න නිලු මගේ අතිනුත් ලොකු වැරැද්දක් වුණා. ඒත් ආයේ කවදාවත් ඔයාවවත් ඔයාගේ මේ පැටියවවත් මං තනි කරන්නේ නෑ. ඔයාගේ අම්මට දුකක් දෙන්න හිතන්න එපා මතීෂ. ඒක පව්. මට තවත් නම් පව් පුරව ගන්න ඕනේ නෑ. අම්මටවත් ඔයාටවත් මං දුකක් දෙන්නේ නෑ. මං දන්නවා දවසක අම්මා මේ හැමදේම තේරුම් ගන්නවා. දින සති ගෙවිලා යද්දි නිලුගේ කුස මෝරන්න පටන් ගත්තා. මතීෂ ඇයට පෙර කිසිම දාටත් වඩා ආදරෙන් සැලකුවේ සියලු වගකීම් යුතුකම් ඉටු කරමින්. නිලු අද ක්ලිනික් නේද? කෝ නැගිටින්න යන්න? පුතා මතීෂ කෝ ඔය ළමයට එන්න කියපන් මෙන්න මේ කොළ කැඳ හැදුවා. හරි ගුණයි. හරි අම්මේ ඉන්නකෝ මම එක්ක එන්නම්. නිලු යමු එන්න.
අම්මා මට දැන් හරි ආදරෙන් සලකනවා කියලා හිතෙනවා මතීෂ. එයා මාත් එක්ක කතා බහ නොකලත් මට දැන් බනින්නේ නෑනේ. අපේ අම්මා හරිම හොඳයි නිලු. ඉස්සරහට ඔයා ගැන හරිම ආදරෙන් හිටියේ. එයා ඇත්ත තේරුම් ගත්ත දවසට ඔයා එක්ක ගොඩක් ආදරෙන් ඉන්නවා. මට විශ්වාසයි. අපි යමු. ඉන්න මම මූණ ටිකක් හොදන් එන්නම්. තාර පැටියෙක් වගේ අමාරුවෙන් ඇවිදගෙන යන නිලු දිහා මතීෂ හරිම ආදරෙන් බලාගෙන හිටියේ. අම්මේ අනේ මගේ බඩ. ඇයි ඇයිදුවේ? මොකද අමාරුද? අමාරුයි අම්මා. හිටින්කො ටිකක් කියමින් ගෙටට දුවන් ගිය ඇය මතීෂට කෝල් කරා. පුතේ ඉක්මනට එන්න දරුවට අමාරුයි ඉස්පිරිතාලේ එක්ක යන්න. අනේ ඉන්න අම්මේ මං ඉක්මනට එන්නම් කියලා ෆෝන් එක තිබ්බ මතීෂ ඉක්මනින් ඇවිත් නිලුව රෝහලට අරන් ගියා. නිලු පුංචි දුවකට උපත දුන්නේ ඇගේ මුළු ජීවිතේටම අලුත් පිටුවක් පෙරළමින්. මැනික අනේ බලන්නකෝ අපේ රෝස මල. මතීෂ ඔයා තරම් හොඳ පිරිමියෙක් මං කවදාවත් දැකලා නෑ. ඇයි මැනික එහෙම කියන්නේ? ඔයා අපි දෙන්නව ගොඩක් බලාගත්තා. මගේ අම්මත් මාව අතෑරලා දාද්දි අදටත් මට මොකද උනේ කියලා නොදන්න ඒ දෙන්නට වඩා යන වෙන මන් නැති මට ඔයාගේ අම්මා පිහිට වුණා. මැනික අනේ ඕවා කියන්න එපා. මේ මගේ මැනික මමයි යාගේ තාත්තා. පුංචි දෝනිගේ ඇඟිල්ලක් සිප ගන්න ගමන් මතීෂ එහෙම කිව්වා. අපි බඳිමු මැනික. ඒත් තාමත් මං අකලංකගේ වයිෆ් නේ. අපි ඩිවෝස් වෙලා බඳිමු. නමට ඒ නපුංසකයාගේ ගෑණි වුණාට ඔයා මගේ වයිෆ් නිලු. අනික දැන් නඩුවාර ඉවරයිනේ. මගේ යාළුවා කිව්වා මේ පාරේ තීන්දුව ලැබෙනවා කියලා. ඒත් අම්මා කැමති වෙයිද? අම්මගේ කැමැත්ත අපි ගමු. යමුද එහෙනම්? කො රෝසමල මං ගන්නම්. ඉතින් නිලු මතීෂ එක්ක අලුත් ජීවිතයක් පටන් ගන්න හීනමැව්වේ කාලයක් පනතරම් පෙම් කළ ඔහුගේ පතිනිය වෙන්න හීන දකිමින්. නිලු කවුද මේ? මොකද මේ කෑ ගහන්නේ? වෙන මිනිහෙක්ගේ ගෑණියෙක් ගේ ඇතුලේ දාගෙන ඉන්න අර මතීෂ කියන එකක් කෝ? නිලු කවුද මේ කියලා කියන්න පුළුවන්ද? මගේ දරුවට කතා කියන උඹ මොන කෙරුමෙක්ද ආ? මොන ඩිවෝස්ද නිලු? මෙහෙනවා යන්න, ගෙදර යන්න මගේ දරුවා අරගෙන. අම්මගේ සද්ද නිසා පුංචි දූපැටියව නිදි කරවපු නිලු එළියට ආවා. අකලංකව දැක්ක ඇයට අදහ ගන්න බැරි වුණා. මහරෑ හිඳන් පපුවක් නැතුව එළියට ඇදලා දාපු Tamanව හොයාගෙන ඉන්න හේතුව මොකක්ද කියලාවත් ඇයට තේරුණේ නෑ. මොකක්? අකලංක මොකටද මාව හොයාගෙන ආවේ ආ? නිලු මං ආවේ ගෙදර එක්ක යන්න. ඒ දරුවා කොහෙවත් යන්නේ නෑ. මගේ බිනිබිරි ඉන්න ඕනේ මේ ගෙදර. අම්මේ ඔව් උඹ හිතුවද දුවේ උඹට මං ආදරේ නෑ කියලා? මේ තිරිසනා එක්ක ගිහින් විඳ දුක මං දන්නවා. අනේ මගේ අම්මා. නාඩ හිටින් ඔය මහත්තයා ආපු නම්බුව තියන් ගියා නම් හොඳා. ඔහුට පාඩුවේ ආපසු යන ලෙස කියා සිටියත් අකලංග තවත් කෑ ගහන්න පටන් ගත්තා. එහෙම කොහොමද උඹ කරන්නේ ආ? මෙහෙවර යන්න. ඒත් ආවේශ වුණු මතීෂගේ අම්මා ගේ ඇතුළට දිව ගිහින් එළියට ගෙන ආවේ මන්යා තත් ඇතිව. තව එක අඩියක් උඹ මේ ගේ ඇතුළට තිබ්බොත් කොටනවා මහත්තයා. ඒ නිසා කරුණා කරලා යන්න කිව්වේ. අම්මේ ඔයා කලබල වෙන්න එපා. මේ මිනිහට මෙතන සද්ද දාලා කරන්න පුළුවන් දෙයක් නෑ. මේ මිස්ටර් අකලංක පාඩුවේ මට දික්කසාද දීලා යන දිහාක යනවා යන්න. මේ හැමදේම වෙන අතරතුර මතීෂගේ වාහනේ ගෙදරට ආවේ වේගෙන්. වාහනෙන් බැහැපු මතීෂ අකලංක දෙසට ආවේ කෝපයෙන් කියලා නිලුට වගේම අම්මටත් තේරුණා. මේ මගේ කෙල්ල උඹට දුන්නට උඹ රැක්කේ නෑ. ආයේ මේ හුස්ම ටික තියනකම් එකෙක්ට මගේ දරුවටයි මගේ වයිෆ්ටයි අත තියන්න දෙන්නේ නෑ මම. එහෙම කියපු මතීෂ අකලංකව ෂර්ට් එකෙන් ඇදගෙන ගේට්ටුවෙන් එළියට ගිහින් දැම්මා. අම්මා නිලු ඔයාලා හොඳින් නේද? අම්මා මාව බේරගත්ත අකලංක. මට කෝල් එකක් ආවා ගෙදර කලබලයක් කියලා. මට බය හිතුණා නිලු. ඒකයි මං ආවේ. අන්න අර චූටිමණික අඬනවා. උඹලා දෙන්න දැන් පිළිවෙලක් වෙයන්. ලොකු පුතේ පොඩි එකේගේ උප්පැන්නෙත් ලියන්න එපැයි. ඉතින් අදත් කතාව ඔය විදියට අවසන් වෙනවා. තවත් ලස්සන කතාවකින් ඉක්මනට ආයෙ අපි හමු වෙමු. ලස්සන සුරංගනාවියක් වගේ නොයා. හරි ලස්සනයි සුදු නෝනා. මගේ මහත්තයාත් හැන්දියානේ ඉතින්. මං ඒකනේ ඉස්සර කියන්නේ නළුවෙක් වගේ කියලා. ඉතින් අද අපි දෙන්නගේ වෙඩින් එක.
අම්මලා තාත්තලා නෑදෑයෝ හැමෝගෙම ආශිර්වාද මැද්දෙන් මගේ ප්‍රථම ආදරේ මගේ හුස්ම ටික අද මං මගේම කරගත්තා. සුදු නෝනා ඔයාට මහන්සිද? ටිකක් මහන්සියි තිසු. ඉන්න ටික දුරයි තව තියෙන්නේ හොටෙල් එකට. වෙඩින් එකේ වැඩ ඉවර වෙලා අපි මදු සමය ගත කරන්න ගියේ බීච් එක අයිනේ තිබ්බ ලස්සන හොටෙල් එකකට. මොකද මගේ සුදු නෝනාගේ හීනයක් ඒක. මං තිසුරු දිද්දෙනිය. මගේ නෝනා මන්දු රසල්යා. මන්දු කියන්නේ මගේ රෝස මල. ඒ තරම් මම මන්දුට ආදරෙයි. සමහර කොල්ලෝ හිනා වුණා කාලයක්. තොට පිස්සුද යකෝ එක කෙල්ලෙක් මත්තේ නහින්නේ ආ? උඹලට තමා පිස්සු මට නෙමේ. එක කෙල්ලෙක් නෙමේ. ඒකි මගේ අම්මගෙන් පස්සේ මගේ ලෝකේ ඉන්න එකම කෙල්ල. තොට නම් පිස්සු. අනේ යමයි යන්න බා. මුගේ මොලේ පෑදේ මීට වඩා හොඳ එකක් සෙට් වුණ දවසක. ඉතින් සමහර යාළුකම් පවා ඇය වෙනුවෙන් මම අතහැරියා. පාසලේ අවසාන වසරේදී අපේ ආදරේ පටන් ගත්තත් මේ මොහොත වෙනකන් ඒ ආදරේ වැඩි වුණා මිසක් අඩුවක් වුණේ නෑ. ඉතින් අද ඇය මගේ වෙලා මගේ ළඟින් ඉද්දි මට දැනුනේ මං තරම් වාසනාවන්ත පිරිමියෙක් තවත් නෑ කියලා. මන්දු ගොඩක් ලස්සන කෙල්ලෙක්. දිග කොණ්ඩේ සුදු මූණ ඒ ආගේ හුස්මටත් මං හරි ආදරෙයි. ඉතින් ආදරේට නම් එයා මන්දු නෙමෙයි මගේ සුදු නෝනා. ඔයා හරි ලස්සනයි සුදු නෝනා. කෝලං ඔක්කොම චාටු කතා. ඇත්තද? එතකොට මං උඹව කසාද බැන්ද චාටුවටද? තිසු මං දන්නවා ඔයා මට ආදරෙයි කියලා. අහන්නකෝ පොරොන්දුවක් වෙන්න පුළුවන්ද මට? මං ගොඩක් ආදරෙයි තමයි සුදු නෝනා. ඔයා මගේ ජීවිතේ පළවෙනි ආදරේ. ඒ වගේම මගේ අවසාන ආදරේ. මේ සංසාරේ හැමදාම ඔයා මගේ විතරමයි. ඒ තරම් මට ආදරෙයිද සුදු? දැන් අවුරුදු 5ක් ආදරේ කරලා අද කසාදත් බැඳලා උඹට තාම ඒකේ තේරෙන්නේ නැද්ද සුදු නෝනා? නෑ මං දන්නවා. මගේ හුස්ම ටිකත් ඔයා මගේ පැටියෝ. දැන් අහන්න ගියේ එක අහපන් බං. සුදු නෝනව මගේ පපුවට තුරුල් කරගෙන ගමන් මං ඇහුවා. තිසු මාව කවදාවත් තනි කරන්නේ නෑ නේද? මොනවද සුදු නෝනා මේ අහන්නේ? මෙච්චර වෙලා මම කියපුවා තේරුන්නේ නැද්ද ඔයාට? ඔයාව තනි කරලා මං කොහෙ කියලා යන්නද අනික? මේ පපුවේ අවසාන හුස්ම ටික තියෙනකන් මං ඔයාව තනි කරන්නේ නෑ. ඇයව තවත් මගේ පපුවට තුරුල් කරගන්න ගමන් මං එහෙම කිව්වා. ඉතින් අද අපේ මංගල රාත්‍රිය මලක් වගේ පරිස්සම් කරපු මගේ සුදු නෝනාගේ දෙතොල් මං හරි ආදරෙන් සිපගත්තා. ඉතින් ඒ උණුසුමට මං තුරුල් වෙද්දි මන්දුත් ඒ ඇස් පියාගත්තේ එයාගේ අත් දෙකෙන් මාව එයාගේ පපුවට තුරුල් කරගන්න ගමන්. වසරකට පසු මමයි සුදු නෝනයි ජීවත් වුණේ අපේම ගෙදරක. අම්මයි තාත්තයි ජීවත් වුණේ මගේ අක්කා ළඟ. ඉතින් අපි දෙන්නට තිබුණේ වෙනමම පුංචි ලස්සන ලෝකයක්. සුදු නෝනා තාම නිදිද? මොකෝ මැනික මේ? අනේ දෙයනේ වෙලාව කීයද? දැන් 7යි මැනික. අනේ සුදු මහත්තයා මට චුට්ටක් නිින්ද ගියා. පැටියෝ අනේ වැඩට යන්න ලෑස්ති වෙලාත් නේ ඔයා. තිසර ඇයි මට කතා කළේ නැත්තේ? කොහෙද ඉතින් පස් උඩ දාගෙන නිදාගෙන ඉන්නවා දකිද්දි මට ලෝභ හිතුණා. ඒක නිසා ඉතින් මම ලෑස්ති වුණා. මගේ සුදු නෝනාට නිදා ගන්න දීලා. අනේ රත්තරන් අද කෑම හැදුවෙත් නෑනේ. මං අද කඩෙන් කන්නම්. ඒක හිතන්න එපා. ඔයාට අමාරුවක් අසනීපයක් නෑනේ නේද මැනික? අනේ අසනීපයක් නෑ. පොඩ්ඩක් ඔළුව රිදෙනවා. නිකන් වෙන්නේ නැති. ඒකයි නිින්ද ගියේත්. නැගිටලා කිරි එකක් හදන් පෙන්ඩෝල් දෙකක් බොන්න සුදු නෝනා. මයි යන්නද මැනික? එහෙම අමාරුවක් නෑ තිසර. ඔයා යන්න පැටියෝ. පරිස්සමට යන්න. පෙනඩෝල් දෙකකුත් මේසෙ උඩින් තියලා මණ්ඩුගේ නළලට කිස්සෙකුත් දීලා මං වැඩට යන්න පිටත් වුණා. පුද්ගලික ආයතනයක කළමනාකරුවෙක් විදියට වැඩ කරපු මං එනකන් ගොඩක් පාළුවෙන් තමයි සුදු නෝනා ගෙදරට වෙලා කාලය ගත කළේ. ඉතින් ඇය ගැන දුකක් නොහිතුණාම නෙමෙයි. යාළුවෝ සමහර වෙලාවට මට විහිළු කරේ මං මන්දුට ආදරේ කරන්නේ පුංචි බබෙක්ට ආදරේ කරන විදියට කියලා. මොකද්ද මන්ද මේ ටික දවසක ඉඳන් එන ඔළුවේ කැක්කුම? හරි අමාරුයිනේ. තිසරට උයලා දෙන්නත් බැරි වුණා. කුස්සියට ආව මන්දු ලහි ලහියේ කෑම ලෑස්ති කරන්න පටන් ගත්තේ තිසර කඩ කෑම වලට මහ ලොකු ඇල්මක් දක්වන්නේ නැති නිසා. පැටියෝ ඔයා ගියාද ඔෆිස් එකට? ඔව් සුදු නෝනා. ඇයි මේ?
නෑ නෑ මං කෑම හදන් එන්නම්කො හොඳේ. කඩෙන් කන්න ඕනේ නෑ. මං දන්නවනේ තිස්සු ඔයා කඩෙන් කන්න එහෙම කැමති නෑ කියලා. අනේ මැනික අදට කමක් නෑ ඔයා රෙස්ට් එකේ ඉන්නකෝ. බෑ බෑ මට රෙස්ට් ඕනේ නෑ. මං මේ කෑම හදන ගමන් තිස්සු. තියන්නම් ඔයා වැඩ කරන්නකො රත්තරන්. හරි සුදු නෝනා පරිස්සමට එන්න හොඳද? අනිත් එක පාරේ බස්වල එහෙම එන්න එපා. පික්මී එකක් දාගෙන එන්න. හොඳද? හොඳමයි සර් මං එහෙම කරන්නම්. මැඩම් ලොකේෂන් එකට ආවා. හරි තැන්කියු. 450ක් දෙන්නකෝ. හරි මැඩම්. දැන් දෙකටත් කිට්ටුයිනේ. වැඩත් එක්ක මට කෙල්ල කොහෙද ඉන්නේ කියලා බලන්නත් බැරි වුණා. හෙලෝ සුදු නෝනා. කොහෙද මැනික ඉන්නේ? තිස්සු. සුදු නෝනා ඔයා ආවද? අනේ තිස්සු. ඇයි බබා මේ? ඇයි මේ අඬන්නේ? අනේ මාව බය කරන්න එපා. තිස්සු අනේ මාව අතරමං වෙලා. අතරමං වෙලා කියන්නේ? මට තේරෙන්නේ නෑ රත්තරන්. මං ආවා කෑමත් අරන්. ඒත් මට ඔයාව හොයාගන්න බෑනේ. අහන්න සුදු නෝනා අඬන්න එපා. ඉස්සෙල්ලාම මට WhatsApp එකකින් වගේ ලයිව් ලොකේෂන් ෂෙයා කරන්න. දැන්මම මං එන්නම් ඔයා ඉන්න තැනට. සුදු නෝනා මොකද මේ මූණ? තිස්සු මට ඔෆිස් එක තියෙන තැන කොහොමද අමතක වුනේ? අනේ මැනික තාමත් ඕක හිතනවද? ඔයා මාස ගානකින්නේ ආවේ මැනික. සමහර වෙලාවට මටත් එහෙම වෙනවා. සුදු නෝනා ඔක හිතන්න එපානේ. මෙන්න මෙහෙනවා. අනේ කිති. කිතිද? දැන් නම් මේ මූණ වගේ ලස්සන සුදු මූණක් තියෙන බෝල ගෙඩියක් අරන් එන්න ආසයි. ඉතින් ගේමුකෝ තිසු මටත් ආසයි. මට හුරතල් වෙමින් ඇය මගේ පපුව උඩට ඇවිත් මට තුරුල් වුණා. ඇයව මට තුරුල් කරගන්න ගමන් මං ඒ දෙතොල් වලට මගේ දෙතොල් ලං කළේ මහ ගොඩක් ආදරේ මගේ පපුවෙන් දොරකලාගෙන යද්දි. තිස්සු සුදු මහත්තයා. ඇයි සුදු නෝනා? ඇයි මේ කෑ ගහන්නේ? එන්නකෝ. මොකද බන් මේ බලන්නකෝ මේ. සුදු පාට ස්ට්‍රිප් එකක් ඇය මගේ දිහාවට දික් කරද්දි ඒ ඇස්වල මහ මෙරක් තරම් සතුටක් පිල්ලා තියෙනවා මං දැක්කා. සුදු නෝනා ඒ කියන්නේ අපේ පුංචි සුරංගනාව එනවා කියලාද? ඔව්. ඒත් තිසු ඔයා කොහොමද හරියට මෙයා දුවෙක් කියන්නේ? එයා ඔයා වගේම ලස්සනම ලස්සන රෝස මලක් තමයි. දින සති ගෙවිලා යද්දි ඒ පුංචි බණ්ඩිය ලොකු වුණා. මාස 9ක් ගෙවෙද්දි පුංචි රෝස මලක් අපේ ළඟට ආවේ සතුට දෝර ගලාගෙන යද්දි. සුදු නෝනා දූමැණික අඬනවා ඔයාට ඇහෙන්නේ නැද්ද? මං හැමතැනම හෙව්වත් මන්දු පේන්න හිටියේ නෑ. පුංචි මැණිකව අතට අරන් මං කෑ ගැහුවා. දෙයනේ කොහෙද ඔයා? පපුව පැලෙන්න වේදනාවක් ආවේ. මන්දු කොහේ ගියාද කියලා හිතාගන්න බැරුව. ඒත් එකම මගේ ෆෝන් එකට කෝල් එකක් ආවා. පුංචි එකීවත් අරගෙන දුවගෙන ගිහින් ෆෝන් එක අතට ගත්තේ ගැහෙන හදවතින්. හෙලෝ තිසර මං කලන. කියහම් මචං මේ මන්දු නංගි පාර දිගේ ගියා බං. මං කතා කරාට ඇහුන්නේ නෑ වගේ ගියේ. අනේ කලනයා මගේ කෙල්ල. අනේ මං එන්නම් පොඩ්ඩක් බලහන් කලනයා. මං පොඩි එකීව අරන් එන්නම්. මගේ දූමැණික අතේ තියන් මං පුළුවන් වේගෙන් දුවගෙන පයින්ම පාරට ගියා. කලන මගේ උදව්වට ආවේ ඌ මගේ පුංචි කාලේ ඉඳන්ම යාළුවෙක් හින්දා වෙන්න ඇති. මන්දු නංගි අර ඉන්නේ. මල් ළඟට ආව කලන කියද්දි මගේ ඇස්වලින් කඳුළු ගලාගෙන ගියා. පුංචි තෝනිට තාම මාස 2යි. උඹට පිං කලනයා. බබාලා හම්බුනහම ඔලුවට ස්ට්‍රෙස් එනවලු මචං. බනින්න එපා. එක යමන් ගෙදර. හිටහම් මං වීල් එකක් කතා කරන්න. කලනට හා කියපු මං පුංචි එකාව තුරුල් කරන් පාරේ බිම ඉඳගෙන ඉන්න මන්දු ළඟට ගියා. සුදු නෝනා අනේ තිසර ඔයා මාව දාලා ගියේ කොහෙද? මං කොහෙවත් ගියේ නෑ රත්තරන්. අපේ රෝස මල අඬ ඔයාව හොයද්දි ඔයා නැත්තේ ඇයි කියලා මං බැලුවේ. අපි ඉක්මනට බඳිමු තිසු. මට බයයි. මොකක්? අපි බැඳලානේ ඉන්නේ රත්තරන්. මචං නැගහන්. මන්දු නංගි නගින්න. අපේ කතාව අතරමැදින් නවත්තපු මං මන්දුව එක්කගෙන ගෙදර ආවා. ඒත් මොකද්දෝ ලොකු අමුතු බයකින් මගේ හිත පිරීලා යද්දි මට සුදු නෝනාව තප්පරයකටවත් තනි කරන්න බය හිතුණා. ඩොක්ටර් කෝ වයිෆ් බබා එක්ක එළිය ඩොක්ටර්
මෙහෙමයි මිස්ටර් තිසරු. ඔයාගේ වයිෆ්ට මේ හැමදේම වෙන්න හේතුවක් තියෙනවා. ඒ කියන්නේ ඩොක්ටර්? ඔයාගේ වයිෆ්ට ඇල්සයිමර් කියන ලෙඩේ තියෙනවා. තාම මූලික අදියර තියෙන්නේ. මොකක්? කලබල වෙන්න එපා මිස්ටර් තිසරු. මේක ගොඩාක් කලාතුරකින් මෙහෙම තරුණ කෙනෙක්ට හැදෙන්නේ. ජෙනටිකල් ඉෆෙක්ට් එකක් තමා මං හිතන්නේ හේතුව. මගේ මුළු ලෝකෙම එකම තැන නැවතුණා වගේ හැඟීමක් දැනුනේ. ඇය මගේ අම්මා. මගේ දරුවගේ අම්මා. අපේ සතුට, හිනාව, අපේ මුළු ලෝකෙම උනේ ඇය. ටිකෙන් ටික මන්දුගේ මතකේ නැති වෙලා ගියා. පුංචි රෝසමල එයාගේ හුස්ම ටික කිව්ව මාව එයාගේ මතකෙන් සදහටම මැකිලා ගියා. තාත්ති, අපි යමුද? දූ, ඔයා යන්න. තාත්ති, දවසට කී පාරක් ඔයා මේ මෙමරි බුක් එක පෙරලනවද? මම මැරෙනකම් මේක පෙරලයි දූ. තාත්ති, දූ, අපිට බැරිද තව ටිකක් වෙලා ඉඳලා යන්න? ඉමු තාත්ති. අම්මි බලන්නත් යන්න ඕනේ. ඒ නිසා ටිකක් වෙලාසනින් යමු. හරි දූ. තාත්ති, අම්මිට ඔච්චර ආදරය කරන්නේ කොහොමද තාත්ති? එයා මගේ හුස්ම ටික දූ. දන්නවද? අම්මි මගෙන් පොරොන්දුවක් ගත්තා. කවදාවත් එයාව අමතක කරන්න එපා කියලා. අම්මි? ඔව්, අම්මි නැතත් අදටත් අම්මිව මම මතක් කරනවා. තාත්ති, අම්මිට ඇත්තටම මාව අමතක වුණාද? එයාගේ හුස්ම කියපු මාවත් අමතක වුණා දූ. අන්තිමට එයා කතා කරන එක සදහටම නැවැත්තුවා. තාත්ති, අම්මිට එයාගේ මතක මතක් කරන්නද ඔයා මේ මෙමරි බුක් එක හැදුවේ? අපි දෙන්නම මුලින් මේක හදන්න ගත්තේ. හෙට අන්තිමට මේ පොත හදලා ඉවර කළේ මං. හැමදාම වගේ අපේ මතක පිරුණු ගෙදරට ආවහම මගේ තෝනි ඔයා ගැන කතා කරන්නේ ආශාවෙන් මන්දු. පේනවද ඔයාට? පුංචි කෙල්ල අපේ දැන් ඔයා තරම්ම ලස්සන හැඩකාරියක්. මන්දු, ඔයා නැති අඩුව මගේ ලෝකෙ පිරෙව්වේ එයා. ඔයා යන්න ගිහින් දැන් අවුරුදු 20ක්. අදටත් මං ඔයාට උන පොරොන්දුව ඉෂ්ට කරනවා. දැන් වයස අවුරුදු 60ක් මට. අපි දැන් යන්න ඕනේ සුදු නෝනා. දෝනි දැන් ඩොක්ටර් කෙනෙක්. මට ඔයාව හැම මොහොතකම මතක් වෙනවා. ආදරේ මගේ සුදු නෝනා. ඉතින් යාළුවනේ, ඔන්න ඔය විදියට අදත් මගේ කතාව අවසන් වෙනවා. කතාව කියවපු, කතාව අහපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. හායි තනූජ්, කොහමද ඔයාට? 1000ක් වැඩ ගොඩක් මැද හිර වෙලා ඉද්දි ෆෝන් එකට නන්නාඳුනන අංකෙකින් මැසේජ් එකක් ආවා. කවුද ඔයා? සේව් කරලා නැති නම්බර් එකක් නිසා ඇත්තටම කවුද කියලා ලොකු මීටර් එකක් තිබ්බේ නෑ. මම මදු. මොන මදුද? ඔයාට මදුල ගොඩක් හිටියේ නෑනේ තනූජ්. මතක නැද්ද මාව? මදු කියන්නේ මදුමිද? ඔව්, ඒ කියන්නේ තාම මතකයි මාව. මාව එපා කියලා අතරමඟ දාලා ගිය මදුමි. එයා තමයි මගේ පළවෙනි ආදරේ. පළවෙනි ආදරේ වුණත් මාත් එක්ක යාළු විදියට තව කීප දෙනෙක් එක්ක ලව් නම් තිබිලා තිබ්බා. හැබැයි ඒක මට ප්‍රශ්නයක් වුණේ නෑ. කෝ ඔයා ඒ රිප්ලයි නැත්තේ? නෑ කියන්න මදු, මම මේ වැඩ. තනූජ්, මට ඔයාව මතක් වුණා. තාම පරණ නම්බරේ වැඩද කියලා බැලුවේ. මතක් වුණේ ඇයි? ඔයා තරම් කවුරුත් මට ආදරේ කළේ නෑ තනූජ්. අනේ මට දුකයි. දැන් ඕවා හිතන්න එපා මදු. මටත් පරණ දේවල් මතක් කරන්න තරම් උවමනාවක් තිබ්බේ නෑ. මං කොහොමත් කැමති සතුටින් ඉන්න. ඔයා මැරිකලාද තනූජ්? ඔව් මදු. මට දැන් පුතෙක් ඉන්නවා. ඇගෙන් ආවේ තනි උත්තරයක්. අසම්මතද සම්මතද කියලා බම්බුවක් ගැන මන් දන්නේ නෑ. ඒත් අතීතේ වින්ද පෙම්සුව මට මතක් වුණා. ඒ හින්දා ෆයිල් ටික පොඩ්ඩක් පැත්තකට කරලා මදුට මැසේජ් එකක් දැම්මා. ඔයා බැන්දද මදු? නෑ තනූජ්. ඇයි ඒ? බඳින්න හිටියේ ගිය මාසේ. ඒත් ඒ මිනිහා මගේ වැඩ කරන තැන මගේ හොඳම යාළුවා එක්ක සෙට් වෙලා මටත් වරින් කසාද බැඳලා. මොකක්? මාර මිනිහෙක් නේ. ඔයාගේ වයිෆ් මම කතා කළා කියලා දැනගත්තොත් ප්‍රශ්නයක් වෙයි තනූජ්. ඒත්
මට ආසයි ඔයාට තුරුල් වෙන්න. මට මතක් වෙනවා. මං තනි වෙලා වගේ තනූජ්. ඒකිගේ රිප්ලයි එකට පපුවත් එක්ක මොකක්ද වුණා. ඒත් වෙනසක් නැතුව මං ආයෙත් මදුට රිප්ලයි කරා. වයිෆ් මගේ ෆෝන් එක ගන්නෙ නෑ. එයාට මං ගැන එහෙම සැකයක් නෑ. අනික එයාට වෙලාවක් නෑ මං ගැන හොයන්න. බබාගේ වැඩ එක්ක එයා බිසි. ඔයා මගේ වෙලා හිටියනම් මේ තනිකම නෑ තනූජ්. මදු, ඔයා ඕන දෙයක් මට කියන්න. පරණ දේවල් වැඩක් නැතුව. දැන් ඒවා වැඩක් නෑනේ. වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි. තනූජ්, රත්තරන් එකපාරක් මාව බලන්න එන්න ප්ලීස්. මදු, මං දැන් ඕෆ් වෙන්න හදන්නේ. මං ඔයාලට කෝල් එකක් ගන්නම් ටිකක් ඉන්න. හා රත්තරන්, මං බලන් ඉන්නවා. අනේ අනිවාර්යෙන් ගන්න. බයි. මාස ගානකින් සෙක්ස් තියා ආදරෙන් කතා නොකරපු චාමිනී ගැන මට ආවේ කේන්තියක්. මදුටත් මගේ වටිනාකම තේරෙනවා. ඒත් ගෙදර ගෑනිට සත පහකට මාව වටින්නේ නෑ. මදු එක්ක මැසේජ් කරපු ටික වෙලාවට මට එහෙම හිතුණා. මදුමි කියන්නේ කාලයක් මගේ ජීවිතේ සතුට අරන් ආපු කෙල්ල. ඒත් මොකක් හරි අවාසනාවන්ත විදියකට අපි ඈත් වුණා. ඒකි මාව අතෑරියා. ඒකත් එක්ක මානසිකව වැටිලා ඉද්දි චාමනීව මුණ ගැහුණේ මගේ ඔෆිස් එකේදී. ගොඩක් අහිංසක ලස්සන කෙල්ලෙක් නිසා මගේ හිත ඇදිලා ගියත් මදුට තරම් මං ඒකිට ආදරය කළේ නෑ කියලාත් වෙලාවකට හිතුණා. ඒත් අවසානයේ මං චාමිනීට මගේ වයිෆ් කරගත්තේ අතීතයට සමුදීලා. මාත් එක්ක එකට වැඩට ආවගේ චාමිනී සම්පූර්ණයෙන්ම ගෙදර නවතින්නේ මගේ පුංචි පුතා ලැබුණට පස්සේ. ඉතින් අපි දෙන්න ගොඩක් දුරස් වෙන්න එක හේතුවක් උනේ චාමිනී පුතා එක්කම කාලය ගත කරන්න පටන් ගත්තට පස්සේ. ඔය දේවල් කල්පනා කර කරම කාර් පාක් එකට ඇවිත් කාර් එකට නැගලා මම මදුගේ අලුත් අංකයට කෝල් එකක් ගත්තා. රින්ග්ස් යන පමාවට ඇය ආන්සර් කළේ කෝල් එකක් ගන්නකම් බලන් හිටියා කියලා මට ඒත්තු ගන්නන්න වගේ. හෙලෝ තනෝජ් බබා ඔෆ් වුණාද? දැන් එළියට ආවේ කාර් පාක් එකේ ඉන්නේ. වයිෆ් ආයනකම් බලන් ඉන්නවද තනෝජ්? එහෙමමත් නෑ නැත්තෙත් නෑ කියන්න මදු. මට ඔයාව බලන්න ආසයි බබා. කොහෙද ඉන්නේ ඔයා මදු? මං කිරුළපන බෝඩිමක ඉන්නේ. අද වැඩට ගියේ නෑ. මට ලොකේෂන් දාන්නකෝ මං එන්නම්. ඇත්තටම එනවද? ඔව් ඉතින් එන්නම්. හා බබා පරිස්සමට එන්න. මේකෙක තියෙන පුදුම ආදරයක් නේ දැන්. මොනවා වුණත් බලන්න ආසයි. ගෙදර ගියත් වැඩක් නෑනේ. ගෙදර එන රෑ වෙනවා කියන්නේ චාමිනීගේ ෆෝන් එකට කෝල් 2-3ක් ගත්තත් ෆෝන් එක ආන්සර් කළේ නෑ. චාමි බබා මං හදිසි වැඩකට පොඩ්ඩක් නුගේගොඩට යන්න වෙනවා. බබා එක්ක පරිස්සමට ඉන්න කෝල් කරා. ඔයා ආන්සර් කළේ නෑනේ. ඒකයි මැසේජ් කළේ. මැසේජ් එක ටයිප් කරලා චාමිනීට යවන ටිකට මදුගෙන් ලොකේෂන් මැසේජ් එක ආවා. කාර් එකත් ස්ටාර්ට් කරගෙන සින්දුවකුත් දාගෙන මදුව හම්බෙන්න යන මං ගියේ යටිහිතේ පට්ට ආසාවකින්. තනෝජ් බබා ඔයා ආව නේද? එන්න එන්න. මගේ අතින් අල්ලලා මදු මාව ඒ කාමරය ඇතුළට ගත්තා. මේක ඉස්සරටත් වඩා ලස්සන වෙලා. පට්ටම සෙක්සි. බෝලේ වගේ. මොනවද මෝඩියෝ බලන් ඉන්නේ ඔච්චර ගිලින්න වගේ? ගිලින්න හිතෙන තරම් ලස්සනයිනේ කෙල්ලේ. ඉතින් ගිලින්නකෝ. එක පුටුවයි තියෙන්නේ. බෝඩිමක්නේ. කෝ එන්න මෙතනින් ඉඳගන්න. මාව ඇඳ උඩින් ඉඳලා මදු මට තුරුල් වෙලා මගේ ළඟින්ම ඉඳගත්තා. ඒ බෝල ඇඟේ රස්නෙන් මගේ ඇඟ කිනි ගන්න ගත්තේ මටත් නොදැනීම. කවුරුත් එන්නේ නෑ නේද මදු? හරි නෑනේ. කවුරු එන්නද තනෝජ්? මං තනියම ඉන්නේ. අනික අද මට ඔළුව කැක්කුමක් තිබ්බා ඒ නිසා නිවාඩු. මදු ඔයා ලස්සනයි ගොඩක්. එහෙම කියලා මදුගේ පැත්තට හැරෙද්දි ඒකේ පැනලා මගේ තොල් දෙක කිස් කරන්න පටන් ගත්තා. මාස ගානකින් නොලැබුණේ රසට ඉතින් මමත් වහ වැටුණා. පුදුම සුවඳක් මේකේ ළඟින් එන්නේ. ඒ සුවඳට මාව මත් වුණා. ඉතින් මාත් මදුගේ තොල් ඒ ඇස් පිය වෙලා ආසාවෙන් දඟලද්දි ඒ පපුව ඉස්සරහට එද්දි මගේ පපුවට ඒ හංසෙල තද වුණා. පුදුම සැපක්නේ මට දැනුනේ. ඒකේ මාව අවුස අවුස දඟලද්දි මටත් ඉවසන්න ඉන්න බැරි වුණා. මදු ඔයා අනේ බබා තනෝජ් මට ඕනේ. ඒකිට එහෙම ඕනේ උනේ මොකද්ද කියලා මට තේරුණත් නොතේරුණා වගේ ඉද්දි මදුම ඕනේ කියලා කියද්දිත් මට සිල්ලරන් වගේ ඉන්න හිතුන්නේ නෑ. ඒත් ඔයා මැරීඩ් නෑ නේද? කමක් නෑ මට ඉන්න බෑ තනෝජ්. අනේ මාව තුරුල් කරගන්නකෝ.
ආයෙත් කෙඳිරියෙන් මధు එහෙම කියද්දි මටත් ඉඳුරන් කොහොම පාලනය කරගන්නද? මధු තෙමෙන් මගේ ෂර්ට් එකේ පොත්තම් ගැලෙව්වා. ගලවලා එයාගේ තිරෙන් මගේ පපුව කිරිකවන්න ගද්දි මගේ හැඟීම් උපරිමයටම ඇවිත් තිබ්බේ. හෙමින් හෙමින් අපි දෙන්නගේම ඇඳුම් ගැලවිලා ගිහින් රාගෙන් මත් වුණා. ඇයි මේවා මගේ නොවුනේ? දැන් ඔයාගේ තමයි බබා මාව ඔයාගේ කරගන්න. සෑහෙන වෙලාවක් මధుගේ පහස ඒ රාග ගින්නෙන් මම සුවයක් ගත්තේ ඒකිගේ ඇඟට මත් වෙලා වගේ. දහඩිය දාගෙන අපි දෙන්නම ගිමන් හැරියේ උඩ කැරගෙන ෆෑන් එක දිහා බලාගෙන. ඔව් ඒක රාගී විරාමයක්. බබා තනූජ් කියන්න බබා මාව තනි කරන්න එපා මට ඔයාව ඕනේ. මధු බබා ඔයා දන්නවා මම වැරදි කරපු කෙනෙක් නෙමේ. අද මං ආවේ වගේ මේ දේවල් ගන්නත් නෙමේ. ඒත් ආදරේ හිත ඇතුලේ ඉතුරු ඉතාමත්. මං දන්නවා රත්තරන්. ඒත් මට චාමි අතාරින්න බෑ. ඒ මගේ දරුවගේ අම්මා. මං කවදාවත් ඒක කරන්න කියන්නේ නෑ බබා. ඉතින් එහෙනම් කොහොමද මං ඔයාව මගේ කරගන්නේ? මේ විදියට ඉන්න තනූජ්. එයාව ඔයාට ලැබෙන්න කලින් එයා මගේ. මේක අසම්මතය නෙමේ. මගේ අයිතිය. ජීවිත කාලෙම මෙහෙම ඉන්න පුළුවන්ද? බඳින්නේ නැද්ද මధు? මට මෙහෙම මැරෙනකන් ඉන්න දෙන්න තනූජ්. මං ඔයාගේ පවුල විනාශ කරන්නේ නෑ. එහෙම කියපු මధు මගේ නිරුවත් පපුව උඩින් ඔළුව තියාගත්තා. තවත් පැයක් පමණ මధුගේ උණුසුමට වෙලා ඔන්න මං ගෙදර ගියේ පට්ට සතුටකින්. ටික ටික මං මధుට ආයෙමත් ලං වුණා. මధු වැඩ කරේ සැලූන් එකක කියලා කිව්වේ. ඒ හින්දමද මන්ද සෑහෙන්න ලොකු ලස්සනක් මధුගෙන් මට පෙනුණා. මధුට ලං වෙන්න වෙන්නේ චාමිනීගෙනුයි දරුවගෙනුයි මම ඈත් වුණා. සතියකට දෙතුන් වතාවක් මధුගේ පහස හොයන් යන එක මට පුරුද්දක් වුණා. මේ විදියට මාස 3ක්ම ගත වෙලා ගියා. වෙනද වගේම කාර් පාක් එකට ඇවිත් මං දිගටම මధුගේ ෆෝන් එකට ගත්තත් ආන්සර් කළේ නෑ. උදේ ඉඳන් මාත් ලොකු ප්‍රොජෙක්ට් එකකට හිර වෙලා හිටපු නිසා හොයලා බලන්නත් බැරි වුණා කියන අවුලත් එක්ක මම මధුගේ බෝනිමට යන්න පිටත් වුණා. මధු මැනික දොරට දෙපාරක් තුන් පාරක් තට්ටු කරාම ෂිට් මොන මගුලක් වෙලාද? කවුද මේ? මම මේ මధుගේ යාළුවෙක්. මං තමා මේ බෝඩිම අයිති කෙනා. අනේ ආන්ටි මధుට කෝල් කරා ෆෝන් එක ගන්නෙ නෑ. ඒකයි ආවේ. කවුද ඔයා? නම මොකක්ද? මම තනූජ්. තනූජ්. එයාට උදේ උණ හැදිලා හොඳටම බෝඩිමට ආවේ. හවස් වෙද්දි නිදි නිසා බලද්දි සිහි නෑ. උණ විකාරේ. මං ඉස්පිරිතාලෙ ගෙනිච්චා. මං මధుගේ අම්මට නම් පණිවිඩය දුන්නා. අනේ ගොඩාක් ස්තුතියි. බෝඩිමේ ඇන්ටිට සැක හිතුණද දන්නේ නෑ. ෂිට්. මේ වෙලාවේ මధුව බලන්න යන්නත් බෑනේ. උදෙන්ම යනවා. දැන් ගෙදර යනවා. කාර් එක ස්ටාර්ට් කරගෙන යද්දිත් ඔළුවට ආවේ මధු ගැනමයි. පව් මගේ අහිංසක කෙල්ල. උඹ මාව දාලා ගියේ නැත්තම් මගේ ළඟින්ම තියාගන්නවනේ මං. චමී මොකද මේ මූණ? මොකුත් නෑ සුදු මහත්තයා. හරිම මහන්සි. මට තේරෙනවා ඉතින්. ඉන්න මං ඔයාට කෑම බෙදන්නම්. එපා. බලන්නකෝ ඔයාගේ හැටි. ගිහින් වොෂ් එකක් දාගන්න. මං බෙදාගෙන කන්නම්. මං ඒක කියපු විදිය නම් සෑහෙන අවුල් වගේ. චමීගේ ඇස්වලට කඳුළු පිරුණේ මං බලාගෙන ඉද්දිමයි. හා තනු. මට චමීට වඩා දැන් ඔළුවේ ඉන්නේ මధు. මගේ හැම ආසාවක්ම ඉෂ්ට කරන මට ආදරේ දෙන එකම කෙල්ල මధු. ෆෝන් එක අතට අරගෙන අපි දෙන්න හොරෙන් ගහපු ෆොටෝ බලද්දි මට මාරම ආසාවක් ආවේ. ඒකේ මට තුරුල් වෙලා මාව ඉඹ කරන කෝලම් මට මතක් වුණා. මధු අනේ බබා ඔයාට කොහොමද? මං බෝඩිමට ගියා ඔයාට උනද? මං උදේම එනවා රත්තරන් ඔයාව බලන්න. මැසේජ් එකක් දාන්න පුළුවන් වුණ ගමන්. ආදරේ පණ මధుට මැසේජ් එකක් දාලා බත් ටිකක් කාලා මං නිදාගන්න කාමරේට ගියා. චමී නිදාගන්නේ පුතා එක්ක නිසා මං නිදාගත්තේ තනියම. මට නිකන් ආයෙමත් මං අවුරුදු 20 ගානක කොල්ලෙක් වගේ හැඟීමක් තිබ්බේ. හොරෙන් ලව් කරන කාලේ වගේ අමුතුම ෆීලිං එකක් වුණා මට ඒක. චමී මොකද මේ? බබා නිදි. ඒකයි ටිකක් තුරුල් වෙලා ඉන්නාවේ. කාලෙකින් ඔයා ළඟ ඉන්න බැරි වුණා. අනේ චමී ඔයා යන්න මට මහන්සි. අනික පුතාට කිරි දෙන්නත් ඕනනේ ඔයා.
හොයා ගොඩක් වෙනස් වෙලා තනුජ් මට බයයි. විකාරද චමි ඔයත් බිසි මාත් බිසි. විකාර නොහිතේ නිදා ගන්නානේ. හිතා මතා මං ඇව මගහැරියා. ඔව් මගේ අසම්මත ආදරය වුණු මදු මගේ ලෝකම වෙලා ඉද්දි මගේ බිරිඳව මට අත්හැරුණා. පහවදා උදෙන්ම මම මදුව බලන්න යන පිටත් උනේ චමීටත් යන බවක් නොකිය. හෙලෝ තනු බබා මට හොඳටම අමාරු වුණා. මං එන ගමන් රත්තරන් ඔයාව බලන්න. අනේ එන්න මට ඔයාව බලන්න ඕනේ තනු. ලේ ගොඩාක් ගත්තා මගේ. ඉක්මනට හොඳ වෙයි මගේ මැනිකට. ඉන්න මං එන්නම්. දැන් හොස්පිටල් එක ළඟ. මගේ මදු කෙල්ලව බලනකම් මට ඉවසිල්ලක් තිබ්බේ නෑ. ඉක්මනින්ම ඇයි ඉන්න වාට්ටුවට මං ගියා. ගිහින් මදු ළඟට වෙලා කතා කර කර ඉද්දි වාට්ටුව බාර දොස්තර අපි ළඟට ආවේ මදුගේ ෆයිල් එකත් උස්සගෙන. මදු දැන් කොහොමද අමාරු එහෙම? දැන් ටිකක් අඩුයි ડોක්ටර්. මේ කවුද? මේ ડોක්ටර් මගේ හස්බන්ඩ්. සර් මොකක් හරි ප්‍රශ්නයක්වත්ද? මම ડોක්ටර්ගෙන් ඇහුවේ ડોක්ටර්ගේ මූණේ තිබ්බ බැරෑරුම් පෙනුම දැක්කට පස්සේ. මෙහෙමයි ඔයාගේ වයිෆ්ගේ රිපෝට්ස් ඊයේ පොඩි අවුලක් තිබ්බයි නිසා අපි තව බ්ලඩ් එකක් චෙක් කළේ. ඒකේ විදිහට ඔයාගේ වයිෆ් HIV පොසිටිව්. what? මොකද ડોක්ටර්? අනේ එහෙම වෙන්නේ කොහොමද? ඒක අපි දන්නේ නැහැ. හොඳම දේ මිස්ටර් ඔයා අනිවාර්යෙන් චෙකප් එකක් කරගන්න එක. අපි බලමු ඔයාට ට්‍රීට්මන්ට්ස් කොහොමද කරන්න කියලා. ඔයාගේ ප්‍රතිශක්තිකරණය ගොඩක් අඩු වෙන හේතුව මේක තමයි මිස් මදු. ඩොක්ටර් තව මොනවදෝ කිව්වා. ඒත් මට දැනුනේ මගේ මුළු ලෝකෙම කඩාගෙන වැටෙනවා වගේ. මදු අඩද්දිම මං හොස්පිටල් එකෙන් එළියට ආවා. මොන කර්මයක්ද මට මේ පටිසන් දුන්නේ. උඹ මාව විනාශ කරා මදු. අනේ මගේ දරුවයි චාමිනේ. අනේ මම මොකද මේ කරගත්තේ දෙයියනේ. වැඩට යනවත් හිතක් නොතිබ්බ මම ගෙදර ගියේ පුදුම බයකින් හිත පිරීලා ගියපු නිසා. යන අතරමඟදී මදුගෙන් එක දිගට කෝල් ආවා. හෙලෝ මදු තවත් මොනවද තමුසට ඕනි මදු? මාව විනාශ කරා උඹ. අනේ තනූජ්. උඹ කී දෙනෙක් එක්ක බුදියලද මාව හොයාගෙන ආවේ? මදු මං හිතුවා උඹ මට ආදරේ කළා කියලා. අනේ තනු බබා. කටවහපන් බැල්ලි. තෝ එකපාරක් මාව දාලා ගියා. ආයෙ ඇවිත් මට මොකද මේ කරේ? මට සමා වෙන්න තනු බබා. මම මේක දැනගෙන හිටියේ නෑ. අනේ මාව තනි කරන්න එපා බබා. තනි කරන්න එපා කියන්නේ මොකද්ද? තෝ බබාද? තියපන් බම් ෆෝන් එක ආයෙ මට ගන්න එපා කෝල්. අනේ තනූජ එහෙම කරන්න එපා. මොකද්ද උඹ කරන්න කියන්නේ? මාව වෙවුලනවා යකෝ. මගේ ජීවිතය උඹ විනාශ කරා. මම මගේ චාමිනීට දුන්න ගින්දරට මෙහෙම උනේ. මදුට පුළුවන් තරම් හයියෙන් කෑ ගහපු මම ෆෝන් එක කට් කරලා දාලා වාහනේ එහෙමම අරන් ගියේ නවලෝකෙට. ගිහින් මමත් HIV ටෙස්ට් එක කරලා ගෙදර ගියා. තනූජ් මහත්තයා ඇයි මේ ඔයාද වැඩට නොගියේ? අමාරුවක්ද? අසනීපයක්ද සුදු? නෑ චාමි එහෙම නෑ මං පොඩි නිවාඩුවක් දැම්මා. නොකිව්වත් මහා මෙරක් තරම් වේදනාවක් බයක් හිතේ පිරීලා තිබුණේ. බුදුන්ගෙන් දෙයියන්ගෙන්වත් මට මං කරපු වැරැද්දට සරණක් නැති බව මම තේරුම් ගත්තා. දවසම ගේ ඇතුළට වෙලා හිටපු මට අද තමයි තේරුනේ මගේ දරුවා නිසා චාමිනී මොන දුකක් විඳිනවද කියලා. ඇයට එක මොහොතක නිදහසක් තිබුණේ නෑ. අනේ දෙයියනේ මම මොකද්ද මගේ ගෑණිට මේ කළේ? බබෙක් වගේ ලස්සනට හිටපු කෙල්ලව අම්මා කෙනෙක් කළේ මම. හිතේ හැම වගකීමක්ම මම අමතක කරලා දාලා අසම්මත ආදරයක පැටලුණා. මේ කාලකන්ණි ලෙඩේ මටත් දැන් ඇති. අනේ දෙයියනේ එහෙම වුණොත් මම මොකද කරන්නේ? මං කොච්චර කල්පනා කරත් මට කිසිම උත්තරයක් ලැබුණේ නෑ. සුදු අනේ ඔයා ප්‍රශ්නයකද? චාමි ඔයාට පුළුවන් ද මට සමාව දෙන්න? අනේ ඇයි තනූජ් මේ? නෑ ඔයා කොච්චර මහන්සි වෙනවද? මේ දේවල් මං අද තමයි දැක්කේ. කමක් නෑ රත්තරන් ඔයා ජොබ් එක එක්ක බිසි වුණානේ. ඉතින් මට දැනුනේ මං ගැනම ලැජ්ජාවක්. හෙලෝ මිස්ටර් තනෝජ් නේද? අපි නවලෝක ලැබ් එකෙන්. ඔව් කියන්න මිස්. ඔයාගේ රිපෝට්ස් රෙඩි. අපි මේල් එකක් දැම්මා. බට ඇවිත් රිපෝට් එක කලෙක්ට් කරගන්න. පහුවදාත් මම වැඩට නොගිහින් ගෙදරටම වෙලා හිටියේ මානසිකත්වයේ බිඳුවටම වැටලා තිබ්බ නිසා. ගැහෙන හදවතින් මම මේල් එක ඕපන් කරා. අනේ දෙයියනේ මට පිහිට වෙන්න. Your HIV test result negative. අනේ දෙයියනේ
ටෙස්ට් රිසල්ට් නෙගටිව්. මට මේ දුන්න අවස්ථාවට ගොඩාක් පිං. මං හිතන්නේ මේක මට මගේ ජීවිතේ දුන්න දෙවැනි අවස්ථාව මගේ දරුවා වෙනුවෙන්. අවස්ථා ගාණක් මදුව එක්ක යහංගත වුණත් ඒ කාලකන්ණි ලෙඩේ මට බෝ වෙලා තිබ්බේ නෑ. ෆෝන් එක අතට ගත්තු මං දෙපාරක් නොහිතා අවුරුදු ගාණක් පරණ මගේ නම්බර් එක කෑලි කෑලි වලට කඩලා විසික් කළා. ඊට පස්සේ දුවගෙන කාමරේට ගිහින් චාමිනීව තුරුල් කරන් සිපගත්තේ මුළු හදවතින්ම ඇගෙන් සමාව ඉල්ලන ගමන්. මොකෝ රත්තරන් මේ? අද අපි තුන්දෙනා යමුද කොහේ හරි? අනේ ඇත්තමද? ඔව් යමු. පුතු පැටියව මට දීලා ඔයා ලෑස්ති වෙන්න. පුංචි පුතාව තුරුල් කරන් සතුටින් බාත් รู ම් එකට දුවන මගේ ආදරණීය බිරිඳගෙන් මම මුළු හදවතින්ම සමාව ඉල්ලුවා. මට සමා වෙන්න චාමි මැනික. ආයි කිසිම වැරැද්දක් මගෙන් වෙන්නේ නෑ රත්තරන්. මට සමා වෙන්න. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට අදත් කතාව අවසන් වෙනවා. ඉතින් තවත් ලස්සන කතාවකින් අපි හමු වෙමු. කතාව කියවපු මගේ යාළුවෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම ඔයාලගේ අදහස කමෙන්ට් කරන්න, ලයික් එකක් දාන්න, ඔයාලගේ යාළුවන්ටත් කියවන්න, වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් තවත් ලස්සන කතාවකින් හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා. ගිහින් එන්නම් යාළුවනේ.